ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට. ඉතින් මීට දින දෙකකට පෙර ශ්‍රී ලංකා රජය විසින් කැබිනට් අනුමැතිය ලබා ගත්තා අලුත්ම සහනදායී ව්‍යාපාරික ණය ක්‍රමයකට. ඉතින් ඔයාලා මේ ක්‍රමය ගැන දැනුවත් නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේකයි රුපියල් ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 50 වෙනකම් 104 පොලියට ඔයාලට රජයේ විසින්ම ණය මුදලක් ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න හරි එහෙමත් නැත්නම් දැනට ව්‍යාපාරයක් කරගෙන යන හරි කෙනෙක්ට මෙන්න මේ ණය මුදල රජයේ විසින් ලබා ගන්න පුළුවන් 104 ඊටාම සුළු පොලි අනුපාතයක් යටතේ. ඉතින් මේකදී ඔයාලට හම්බෙන වාසිය තමයි ඔයාලට ණය මුදල ගත්තට පස්සේ මාස 6ක සහන කාලයක් සහ අවුරුදු 5ක් දක්වා වාර්ෂික වශයෙන් ගෙවීමේ පහසුකම් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ණය ක්‍රමයේ මාස 6ක් දක්වා සහන කාලයක් කියන්නේ ඔයා ණය ගත්තට පස්සේ මාස 6ක් වෙනකන් වාර්ෂික ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ මාස 6ක් වෙනකන් පොලි ගෙව ඉඳලා ඔන්න ඊට පස්සේ පටන් ගන්න පුළුවන් වාට ණය වාර්ෂික ගෙවන්න එතන ඉඳලා වසර 5ක් දක්වා වාර්ෂික ගෙවල ඉවර කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ණය ක්‍රමය මොකද්ද, කොහොමද ගන්නෙ, මේක ගෙවන්නේ කොහොමද, එතකොට අපි මේක මේ ණය මුදල ගන්න අපි කරන්න ඕනේ මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම රැඳී ඉන්න. මොකද මේ වීඩියෝ එක සමහර විට ජීවිතේ හැරෙමු ලක්ෂ වෙන්න පුළුවන්. දැනට ගොඩක් අය දැනුවත් නැහැ මේ ණය ක්‍රමය ගැන. ඉතින් දැන් දින දෙකකට පෙර තමයි මේ ණය ක්‍රමය ක්‍රියාත්මක වුණේ. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න පළවෙනි පියවර මේ ණය කා සඳහාද අවුරුදු 18ට වැඩි අවුරුදු 50ට අඩු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන සිටින හෝ ව්‍යාපාරයක් කරගෙන යන ඔබ සඳහා තමයි මේ ණය ක්‍රමය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් පියවර 2 තමයි ණය ක්‍රමය පිළිබඳව විස්තර. ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වා ඔයාලට ණය ලබා ගන්න පුළුවන්. ඉතින් අවමය ලක්ෂ 5යි උපරිමය ලක්ෂ 50යි. මෙන්න මේ අතර ඔයාලට ඔයාලගේ ව්‍යාපාරය අනුව ණය මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ණය මුදල ලබා ගත්තාම ඔයාලට මාස 6ක සහන කාලයක් සමගින් වසර 5ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට මාස 6ක් යනකම් පොලි විතරක් ගෙවලා මාස 6න් පස්සේ අවුරුදු 5ක් යනකම් වාර්ෂික වශයෙන් ආපසු ගෙවීමේ කාලයක් තියෙනවා වසර 5ක. ඉතින් පියවර 3 මෙන්න මේ ණය ක්‍රමයේ පොලි අනුපාතය 104යි. ඒ කියන්නේ දැනට ලංකාවේ යන අඩුම ව්‍යාපාරික ණය මුදල් වල පොලි අනුපාතය 107යි. එහෙම නැත්නම් 108යි. ඉතින් මේ රජය විසින් අලුතෙන්ම හඳුන්වා දුන්න මෙන්න මේ ණය ක්‍රමයේ පොලි අනුපාතය වෙන්නේ 104ක වගේ සුළු පොලි අනුපාතයක්. ඉතින් ඔයා මේක ලබා ගන්න කොහොමද කියලා අපි බලමු ඊළඟට. ඉතින් ඔයා යන්න ඕනේ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් කුසිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයට. ඉතින් මේ කාර්යාලයකට ගිහිල්ලා ඔයාලට ළඟම තියෙන මේ දෙකෙන් මොකද්ද ඕන එකට යන්න. ඔයා මේ කාර්යාලයකට ගිහිල්ලා ඉවරලා මෙන්න මේ විස්තරය කියලා ඔයාගේ ව්‍යාපාරය ගැන විස්තරය කියලා මට මෙහෙම ණයක් ගන්න ඕනේ. ඒ අදාළ නිලධාරියා හම්බෙලා මෙන්න මේකට ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඔයා අන්නේ ඇප්ලිකේෂන් එක ලබා ගන්න. ඉතින් ඔයාට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මෙන්න මේ මම දාන දුරකථන අංකයට අනුව ලබා දෙන්න. මේක කුෂිකර්ම අමාත්‍යාංශයේ දුරකථන අංකය 011 203යි 43යි 22 011 203යි 43යි 22. ඉතින් ඔයාලට මේ ණය ක්‍රමය පිළිබඳව සියලු විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ අංකයට කතා කරන්න. ඉතින් ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා සාර්ථක වෙන්න බලාගෙන ඉන්න ඔයාලට රජය විසින් මෙන්න මේ සහනදායී ණය ක්‍රමය හඳුන්වලා දීලා තියෙනවා. ඊටාම වාසි සහන ගොඩක් සමගින් තමයි මේ ණය ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.